ඔයාගේ හිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුවක් මේ මොහොත වෙනකොට නැති වෙලා විනාශ වෙලා ගිහින් නේද? ඔයාගේ බලාපොරොත්තු සුන් වෙලා ජීවිතය ගැන වේදනාවෙන් කලකිරීමෙන් නේද ඉන්නේ? මේ වීඩියෝ එක ඔයාට අහන්න දකින්න ලැබෙන්නෙම ඒ කලකිරීම, අපේක්ෂා සුන්වීම විශ්වය දන්න නිසා. මේ වීඩියෝව ඔයාට දකින්න සැලැස්සුවේ විශ්වයට අවශ්‍යයි මේ පණිවිඩය ඔයාට දෙන්න. ඔයා හිතන්නේ ඔයා බලාපොරොත්තුවෙන් හිටපු, ඔයා ආසාවෙන් හිටපු, ඔයාගේ හිතේ තිබුණු අරමුණ, ඒ බලාපොරොත්තුව දැන් ඉවරටම ඉවරයි කියලා නේද? මොහොතකටවත්, එක මොහොතකටවත් ඔයා එහෙම හිතනවට මේ විශ්වය කැමති නැහැ. ඔයාගේ බලාපොරොත්තුව කවදාවත්ම හිතින් අත්හරින්න එපා. ගොඩක් වෙලාවට විශ්වය කරන්නේ ඔයාව පරීක්ෂා කරන එක. ඔයාට වේදනාවක් ලබා දීලා ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු වලට යන්න තියෙන මාර්ග අවහිර කරලා ඒ දේවල් සිදු නොවන බවට සිතුවිලි ඔයාගේ හිතට ලබා දීලා විශ්වය කරන්නේ ඔයාගේ දරා ගැනීම පරීක්ෂා කරන එක. ඔයා හිතින් තව තවත් ශක්තිමත් කරන්න තමයි ඔයාට ඒ විදියට ඔයාගේ ජීවිතයට විශ්වය අභියෝග කරන්නේ. හිතන්න, ඔයාට මට අපි කාට වුණත් ලේසියෙන් දෙයක් ලැබුණම ඒ දේ වටිනාකම අඩුයි නේද? දරා ගැනීම උත්සාහය උපරිමයෙන්ම විඳලා කැපවීමෙන් ලබා ගන්න දේ ඔයාගේ මුළු ජීවිත කාලෙටම ගොඩාක් වටිනවා. ඔයා කරන්න ඕනේ විශ්වයේ ඒ පරීක්ෂණ වලින් අධෛර්යමත් නොවි ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු අත්හරින්නේ නැතිව, ඔයාගේ හීන අත්හරින්නේ නැතිව ඒ වෙනුවෙන්ම තව තවත් ශක්තිමත් වෙන එක. අනේ මට දැන් මහන්සි, අනේ මන් දැන් උත්සාහ කළා ඇති, මෙන්න මේ වගේ සිතුවිලි ඔයාට දැනෙනකම් විශ්වය ඔයාට අභියෝග කරනවා. ඔයා ඒ දේවල් අතාරින්න හදද්දිම ආයෙමත් ඔයාව ශක්තිමත් කරන්න, ඔයාව මොටිවේට් කරන්න මොකක්ම හරි ක්‍රමයකින් ආයෙමත් ඔයාට ලැබෙන්න තියෙන දේවල් ලබා දෙන්න විශ්වය විසින්ම ඔයාගේ හිතට ශක්තියක් ලබා දෙනවා. පණිවිඩයක් ලබා දෙනවා. ඔයා බිඳුවටම වැටුණත් ආයෙත් ඔයාට නැගිටින්න ශක්තියක් වෙන්න මේ මොකක්ම හරි ක්‍රමයකින් විශ්වය ඔයාගේ ජීවිතයට මැදිහත් වෙනවා. මේ වීඩියෝ එක ඔයාට ලැබෙන්න ඒ හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ බලාපොරොත්තු අත්හරින්න එපා. ඔයාට දෙයක් අවශ්‍යයි. විශ්වයට ඔයාව දැනෙනවා. ඔයාගේ බලාපොරොත්තුව තමයි ඔයාව ජීවත් කරවන්නේ. ඔයාගේ බලාපොරොත්තුව තමයි ධනවාදී සිතුවිල්ලක් විදියට, ධනවාදී සංඛ්‍යාතයක් විදියට අනන්ත වූ විශ්වය කරා ගොස් විශ්ව ශක්තිය ඔයා කරා ආකර්ෂණය කරවන්නේ. ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ සිතුවිලි ඔයා ළඟ තියෙන බලවත්ම දේවල්. ඉතින් එවැනි බලවත් දේවල් ඔයා අත්හරිනවා කියන්නේ ඔයාට ජීවත් වෙන්න තියෙන හේතුවක්, අරමුණක් අහිමි වෙනවා කියන එක. විශ්වයේ ප්‍රාතිහාර්යයන් සිදු කරනවා. ඔයාගේ ඔය විශ්වාසය, ඔයාගේ හිතේ ඇති ශක්තිය ඒ විදිහටම තියාගෙන ඉන්න. ඔය බලාපොරොත්තුවට මිය යන්න දෙන්න එපා. ඔයා මේ වෙලාවේ පතුලටම වැටිලා නම් ඉන්නේ, ඔයා මේ වෙලාවේ අධෛර්යයට පත් වෙලා නම් ඉන්නේ, හොඳින් කල්පනා කරන්න. විශ්වය තවත් මාර්ගයක් ඔයා වෙනුවෙන් පෙන්වාවි. ඔයාට තවත් අවස්ථා ගොඩාක් ලබා දෙවි. ඔයාට මඟ හැරුණේ එක අවස්ථාවක් විතරයි. ඔයාට සියලු දේ නැති වී ඇති බව ඔයා හිතනවා නම් නැවත නැවත කල්පනා කරලා බලන්න, අවධානයෙන් බලන්න. විශ්වය ඔයා වෙනුවෙන් අනිවාර්යයෙන්ම අලුත් අවස්ථාවක් ලබා දෙවි. ඔයාට විශ්ව සංඥා, විශ්ව ඉඟි ලැබෙනවා ඇති. මොනම හෝ දෙයක් මේ වෙලාවේ විශ්වය ඔයාට කියන්න උත්සාහ කරනවා. හොඳ අවධානයෙන් ඔයාගේ වටපිට බලන්න. හොඳින් කල්පනා කරන්න. ඔයාගේ හිත ඇතුළටම ගිහින් අහන්න. ඔයා තවමත් හිතන්නේ පරාජිතයෙක්, අසරණෙක් විදියටද? තව දුරටත් හැමදේම අතාරින්න හිතනවද?
ඔයා ඔහොම අධෛර්යයටපත් වෙලා අත්හැරලා දාලා ඉන්න ඕනේ කෙනෙක් නෙවෙයි. මේ අනන්ත වූ විශ්වයේ ආකර්ෂණය, ආශිර්වාදය ඔයාට ලැබෙනවා. ඔයාගේ බලාපොරොත්තු අත්හැරිය යුතු නෑ. ඔයාට නැති උනේ, ඔයාට අහිමි උනේ, ඔයාගෙන් මගහැරුණේ ඒ බලාපොරොත්තු නෙවෙයි. ඒ බලාපොරොත්තු ඉටු කරගන්න තිබුණු එකම එක අවස්ථාවක් විතරයි. නැවත නැවතත් උත්සාහ කරන්න. විශ්වයට ස්තුති කරන්න. මේ ලබා දෙන බලයට, මේ ඔබට ලබා දෙන ධනවත් චින්තන ධාරාවට නැවත නැවතත් අනන්ත වූ විශ්වයට ස්තුති කරන්න. කිසිම දෙයක් අවසන් වෙලා නැහැ. කිසිම දෙයක් අතාරින්න අවශ්‍ය නැහැ. අනන්ත වූ විශ්වයේ ශක්තිය පිළිබඳ විශ්වාසයෙන් වාගේ ගමන නැවත සැලසුම් කරන්න. ඔයාට මඟ හැරුණු තැන් නැවත හැරී බලන්න. විශ්වය ඔයාට පෙන්වන සංඥා දිහා අවධානයෙන් බලන්න. විශ්වයට අවශ්‍යයි ඔයා දිනනවා දකින්න. විශ්වයට අවශ්‍යයි ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවා දකින්න. ඔයා මෙතනින් නැවතුනොත් ඔයාට ලැබෙන්න තියෙන ගොඩාක් දේවල් ඔයාට මඟ හැරේවි. හැබැයි ඔයා තව එකපාරක් උත්සාහ කළොත් ඔයාට පුළුවන් ඒ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔයාගේ ඉදිරි කාලය සුබයි. ඔයා දුකින් ඉන්න කාලය ටිකෙන් ටික අවසන් වෙමින් යන්නේ. මේ පණිවිඩය ලබා දුන් විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ආදරණීය විශ්වය ඔයාගේ ජීවිතයට ලබා දී ඇති සියලුම දේට මේ මොහොත වෙනතෙක් ඔයාගේ ජීවිතේ ඔයාට ලැබුණු හැම දෙයකටම ඔයා ස්තුතිවන්ත වෙන්න. බලාපොරොත්තු නැති කරගන්න එපා. තවත් අලුත් බලාපොරොත්තු එක්ක හෙට දවසට ශක්තිමත්ව මුහුණ දෙන්න. ජීවිතේ සමහර දේවල් ලබා ගන්න ගොඩාක් අමාරුයි. හැබැයි ඒ දේවල් ගොඩාක් අමාරුවෙන් ලබා ගන්න තරමටම තමයි ඒ දේවල් වලට වටිනාකමක් ලැබෙන්නේ. එකපාරක් දෙපාරක් උත්සාහ කරලා අතාරින්න එපා. දුකින් ඉන්න එපා. කලකිරීමෙන් ඉන්න එපා. මේ මොහොතේ ඉඳන් ආයෙත් මුල ඉඳන් පටන් ගන්න. කිසිම අභියෝගයකට ඔයාව වටන්න ඉඩ දෙන්න එපා. දැන් ඔයා මම මේ කියන විදියට කියන්න. මට දැන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන බව දැනෙනවා. මම මගේ බලාපොරොත්තු අත්හරින්නේ නැහැ. මම පෙරටත් වැඩිය ශක්තිමත්ව පෙරටත් වැඩිය බලාපොරොත්තු හිතේ දරාගෙන අපරිමිත විශ්වය පිළිබඳව පවතින අතිමහත් වූ විශ්වාසයෙන් මම මගේ ජීවිතයේ මගේ හීනවලට යන්න අවශ්‍ය සියලු දේ කරනවා. අපරිමිත වූ අති බලවත් වූ අනන්ත වූ විශ්වය ඒ සඳහා මට මඟ පෙන්වන බව මම විශ්වාස කරනවා. ආදරණීය විශ්වය මට ඔබව විශ්වාසයි. ඔබේ ශක්තිය විශ්වාසයි. ජීවිතයේ මට අවශ්‍ය සාර්ථකත්වය ළඟා කරගන්න ඔබ මගේ පිටුපසින් සිටින බව මට විශ්වාසයි. ඒ සියලුම දේට නැවත නැවතත් අනේක වාරයක් විශ්වයට ස්තුතියි. දැන් ඔයා මේ වීඩියෝව දකින්න කලින් හිටපු කෙනා නෙවෙයි. දැන් ඔයා ජීවිතයට අලුත් ආරම්භයක් අරන් ඉවරයි. දැන් ඔයා අලුත් කෙනෙක්. ඔයාගේ ජීවිතේ අද ඉඳන් මේ මොහොතේ ඉඳන් වෙනස් විදියට පටන් ගන්න. මේ වගේ ධනාත්මක පණිවිඩ ඔස්සේ ජීවිතේ සාර්ථක කරගන්න විශ්ව ශක්ති අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කැමති ඔයත් channel එකත් subscribe කරලා තියාගන්න. ආයෙත් ඉක්මනින්ම හමු වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න.